Welcome to my YouTube channel. ඉතින් මගේ first vlog එකට ඔයාලට ගොඩක් ආදරෙන් කළේගන්නවා. අද මගේ දවසින් චූටි දෙයක් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා හිතුවා. ඉතින් අද අනිවාර්ය දවසනේ. ඒ හින්දා මට හිතුණා කිරිබත් වලට රස මාළු කරියක් දකුණු විදිහට try කරලා බලන්න. එන්නකෝ මාත් එක්ක. මුලින්ම මම පිරිසිදු කරගත්ත මාළු ටිකක් මෙන්න මේ විදිහට මැටි භාජනයට අතුරනවා. මම ටිකක් හිමින් තමයි ඒක අතුරන්නේ. මොකද මාළු වලට පොඩි වෙන්න වලන හින්දා. මේ විදිහට අතුරගත්ත මාළු ටිකට මම දැන් ලුණු ටිකක් මිරිස් කුඩු ටිකක් සහ ගම්මිරිස් කුඩු මෙන්න මේ විදිහට යොදනවා. ඊට පස්සේ අපේ මාළු කරේක තවත් රස වෙන්න මම කරපිංච ටිකකුයි කුරුඳු පොතු ටිකකුයි මේ විදිහට එකතු කරගන්නවා. මෙතනදී කුරුඳු පොතු පොඩි කෑල්ලක් තමයි ගන්නෙ. ඊට පස්සේ මම වතුරේ දිය කරගත්ත ගොරකා මෙන්න මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ හිමින් භාජනය මෙන්න මේ විදිහට සොලව ගන්නවා. මේක හොඳින් පිසගන්න විනාඩි 10ක් විතර මේ විදිහට වහලා තමයි තඹගත්තේ. විනාඩි 10කට පස්සේ හොඳ සුවඳක් එක්ක මේ විදිහට අපේ මාළු කරි එක හැදෙනවා. හැන්දෙන් චුට්ටක් පොඩි වෙන්න ඇති වෙන්න මෙන්න මේ විදිහට හැඳි ගන්නවා. හැබැයි මම මේක ගොඩක් හිමින් තමයි කරන්නේ. මොකද මේ මාළු මම අර කලින් කිව්වා වගේ හරි ඉක්මනටම පොඩි වෙනවා. මම මෙතනදී කෙලවල්ල මාළු තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මම තව චූටි වෙලාවක් මේක තඹ ගන්න මේ විදිහට වහලා තියෙනවා. හරි. දැන් නම් අපේ මාළු කරියකින් හොඳ සුවඳක් එනවා. සුවඳ වගේම තමයි ළමයි ඒක හරිම රසට ඇවිත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්තු මාළු කරියක මම මෙන්න මේ කිරිබත් එක්ක රස බලන්නයි හදන්නේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් මං ගිහින් එන්නම්.